මින් හෝරා කීපයකට පෙර අපට තව්තිසා දෙව්ලොව සක්දෙව්දුගේ පුත්‍ර සුසීම දිව්‍ය රාජා විසින් වන්දනා කරන ලද උතුම් ධාතුන් වහන්සේලා අපට ලබා ගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම ලංකාද්වීපයේ ගෞතම බුද්ධ ශාසනයේ දිවුණ උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් සක්දෙවිඳුන්ට ලංකාද්වීපයේ බාර කළා. ඒ සක්දෙවිඳුන් මුල් කරගත්තු උපකාරයෙන් තමයි මහමෙවුනා භාවනා අසපුවේ කටයුතු සියල්ල ආරම්භ වෙලා ඒ නොයෙක් කාර්යදර බාධක කම්කටොළු පැමිණියත් ඒ සියල්ල මැඩගෙන අපට මේ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණේ සක්දෙව් මහරජාණන් වහන්සේ නිසා. ඊළඟට ඒ සක්දෙව් මහරජාණන් වහන්සේගේ මැදිහත් වීම නිසාම 80 මහා ශ්‍රාවක ධාතුන් වහන්සේලා අපට ලැබී පොල්ගහවෙල සම්බුද්ධ රාජ මාලිගයේ සඳුන් කුටියේ ඒ 80 මහා ශ්‍රාවක ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම සක්දෙවිඳුගේ උපකාරයෙන්ම අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපට ලැබී ශ්‍රී අඟුලිමාල මහා සාරජානන් වහන්සේගේ ගර්භයේ තැන්පත් කොට දෙවිමිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර වුණා. අද මේ විශේෂ අවස්ථාවක් අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඇරුණකොට 80 මහා ශ්‍රාවක රහතන් වහන්සේලා වැඩ සිටියා. ඒ අගසෞදෙනම වහන්සේ මුල්කොට ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරේ අග්‍රස්ථානයේ වැඩ වාසය කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවියන්ට ප්‍රියමනාප භික්ෂූන් අතර පිළින්දි වච්ච තෙරුන් වහන්සේ අග්‍රයි කියලා. පිළින්දි වච්ච මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා පිදුම් ලබන්නේ දෙව්ලොවට. බුදුරජාණන් වහන්සේගේ වචනේ සනාථ කරමින් පිළින්දි වච්ච මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දෙව්ලොව පිදුම් ලබනවා. විශේෂයෙන්ම මේ බුදුපසේ බුදු ආරාන්තක විහාර කටයුතු වලදී අපි ලංකාවාසී දෙවිවරුන්ට ආරාධනා කළා මේට අපට සහයෝගය ලබා දී මේ පුණ්‍ය කටයුතු සාර්ථක වෙන්න කියලා. ඒ ඔස්සේ සක්දෙවිඳුන්ගේ මෙලියත් වීමෙන් සක්දෙවිඳුන්ගේ සැටවෙනි පුත්‍රස්ථානයේ සිටින්නා වූ සුසීම නැමැති දිව්‍ය රාජයා විසින් පිළින්දි වච්ච මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරනවා. පිළින්දි වච්ච මහරහතන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයටපත් ඒ සුසීම දිව්‍ය රාජයා මහත් ආචාර්ය භක්තියකින් ඒ ධාතුන් වහන්සේ වන්දනාමාන කරනවා. ඒ දෙවියන් විසින් වන්දනා කරන ලද ධාතුන් වහන්සේලා අතර උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා 4 නමක් අපට ලැබුණා. ඒ වගේම පිළින්දි වච්ච මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 60 නමක් අපට ලැබුණා. ඉතින් මේ පිළින්දි වච්ච මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තමයි 80 මහා ශ්‍රාවක රහතන් වහන්සේලා නියෝජනය කරමින් අදින් පස්සේ මේ සෑරජානන් වහන්සේ තුල වැඩ සිටින්නේ. අදින් පස්සේ මේ සෑරජානන් වහන්සේ වන්දනා කිරීමට ගටිකාර බ්‍රහ්ම රාජයා පැමිණෙන්නේ සර්වඥන් වහන්සේ ප්‍රධාන පිළින්දි වච්ච රහතන් වහන්සේ වන්දනා කිරීමටයි. ඒ වගේම ලංකාවාසී සියලු දෙවිවරු සමන සමන් දිව්‍ය රාජයා විභීෂණ දෙව් රජ ඒ වගේම රන්වල දෙවියන් ඒ වගේම පත්තිනි මෑණියන්
ආදී යම්තාක් ලංකාවාසී දෙවිවරු වැද්ද දෙව්ලෝ දෙවිවරු වැද්ද ඒ දෙවිවරු කවුරුත් වන්දනා කරන්නේ දෙවියන්ට ප්‍රිය වූ පිළිඳ වච්ච මහරහතන් වහන්සේ වන්දනා කිරීමට නම් ඒ දෙවියන්ද මේ ස්ථානයට පැමිණිය යුතුයි. ඒ නිසා අදින් පසු සදහැමතුන්ට යම් කිසි කෙනෙකුට සමන් දෙවියන්ට පින් පිණිස වන්දනා කරන්නට අවශ්‍ය නම් පිළිඳ වච්ච මහරහතන් වහන්සේ සෝඳ මලින් පුදා සෝඳ පැනින් පුදා සෝඳ දුමින් පුදා ප්‍රශංසාවෙන් පුදා ඒ පින් සුමන සමන් දෙවියන්ට අනුමෝදන් කරාම මේ දේවතාවෝ අනුමෝදන් වෙනවා. කන්ද කුමාර දිව්‍ය රාජයාට පින් දෙන්න ඕන නම් මෙතරට පැමිණ පිළිඳ වච්ච මහරහතන් වහන්සේට පුද පූජා පවත්වා වන්දනාමාන කොට කන්ද කුමාර දෙවියන්ට පින් දීමෙන් ඒ දෙවියෝ පින් අනුමෝදන් වී පින්දුන් තැනැත්තාගේ අනුකම්පා කරනවා. පත්තිනි මෑණියන්ට පින් දෙන්න ඕන නම් ඒ පිරිසත් පිළිඳ වච්ච මහරහතන් වහන්සේට පුදා ඒ රැස් කරන්නා වූ පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒ වගේ මේ දෙවියන්ගෙන් පිදුල් ලබන රහතන් වහන්සේලා අතර අග්‍ර වූ පිළිඳ වච්ච මහරහතන් වහන්සේ අද පටන් මේ ස්ථානයේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පිළිඳ වච්ච මහරහතන් වහන්සේ වැඩ සිටින කුටිය ලෙස මේ ධාතු මන්දිරය අද සිට සැලකිය යුතුයි. විශේෂයෙන්ම ගටිකාර බ්‍රහ්මරාජානන් වහන්සේ ප්‍රමුඛ සියලු දෙවි දේවතාවුන් වන්දනාමාන කරන මේ සුගන්ධ කුටිය අද සිට පිළිඳ වච්ච සුගන්ධ කුටිය නම් වේ. ඉතින් ඒ නිසා බොහෝ සදාවත් දෙවියෝද මිනිස්සුද ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝද බුදු ශාස්ත්‍රඥ වහන්සේට පිළිඳ වච්ච මහරහතන් වහන්සේට වන්දනා කොට බොහෝ පින් රැස් කර ගනිත්වා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක නිජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදෝ වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක දස බලධාරී වනසේක විසරද ඥානී වනසේක මහා කාරුණික
එසේ අනන්ත වූ අප්‍රමාණ ගුණයතා ඒ භාග්‍යවත් වූ අරහතු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාර වේවා. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා අතර දෙවියන්ට ප්‍රිය වූ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානයෙහි වැඩ සිටි පිළිඳිවච්ච මහරහතන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම සුපටිපන්න වනසේක උජුපටිපන්න වනසේක ඥායපටිපන්න වනසේක ස්වාමීචිපටිපන්න වනසේක ආනීය වනසේක පාහුනීය වනසේක දක්ඛිනීය වනසේක අංජලි කරණීය වනසේක ලොවට උතුම් පින්කෙත වනසේක දෙවියන්ට ඉතා ප්‍රිය වූ පිළිඳිවච්ච මහරහතන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාර වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාර වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාර වේවා. මේ බබලන පහන් ආලෝකද පැතිරෙන මිහිරි සුවඳද නානා වර්ණයෙන් බබලන නානා සුවඳ විහිදෙන අලංකාර සුවඳ මල්ද බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි. පූජා වේවා. බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක
සංගරුවනක්කු පිළිඳිවච්ච මහරහතන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා විත්වා පූජා විත්වා පූජා විත්වා බුදුරජාණන් වහන්සේ උදෙසාද පසේ බුදුවරයන් වහන්සේලා උදෙසාද මහරහතන් වහන්සේලා උදෙසාද පිදුම් ලබනු පිණිස තනවා පූජා කරන ලද මේ විහාර පූජාවෙන් රැස් කරන ලද්දා යම් පුණ්‍ය ධර්මයෝ විද්‍ය අප විසින් රැස් කරන ලද යම් පුණ්‍ය ධර්මයෝ විද්‍ය ඒ සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙව් මහරජාණෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අපට ධාතුන් වහන්සේලා ලබා දුන් මේ මොහොතේද මේ සෑයේ වැඩ සිටින සුසීම දිව්‍ය පුත්‍රයාද මේ පින් සතුටින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා පිළිඳිවච්ච මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනාවට පැමිණි ආකාශවාසී සියලු දෙවියෝ භූමිවාසී සියලු දෙවියෝ කැලණි නදීවාසී සියලු දෙවියෝ පින් කැමති සියලු දේවතාවෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා සියලු ගාන්ධර්වයෝද සියලු කුම්භාණ්ඩ දේවතාවෝද සියලු නාග දේවතාවෝද සියලු යක්ෂ දේවතාවෝද බහිරව දේවතාවෝ ඇතුළු සියලු දෙවි දේවතාවෝ පිළිඳිවච්ච මහරහතන් වහන්සේ සතුටු සිතින් වැඳ පුදා ගනිත්වා මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා සාදු සාදු අප සියලු දෙනාටද පිළිඳි භාග්‍යවතුන් වහන්සේවද
පිළිඳි වච්ච මහරහතන් වහන්සේ වද සුවසේ පැහැදක වන්දනා කොට පූජාච පූජනීයානං උතුම් මංගල කරුණ සුවසේ සම්පූර්ණ කර ගැනීමට වාසනාව ලැබේවා. සියලු දෙවියන්ටද අප සියලු දෙනාටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් වන්දනාමය පින ඒකාන්ත වශයෙන් උපකාර වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි, මේ මොහොතේ පටන් හෙට හවස 7 දක්වා පමණ මේ උතුම් ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කර ගැනීමට අවස්ථාව තිබෙනවා. කිසිදු ඒ කියන්නේ අපවිත්‍ර බලවේගයක ග්‍රහණයකට හසු නොවූ ඊ타ම පාරිශුද්ධ ඊ타ම නිර්මල දෙව්ලොව දෙවියන්ගේ අනන්ත පූජා සත්කාර සම්මාන සහිතව වැඩ වාසය කළ ඒ උතුම් ධාතුන් වහන්සේලා තමයි මේ ගටිකාර මහබමුණින් පිදුම් ලබන පිළින්දි වච්ච සෑරජානන් වහන්සේ තුළ මේ වැඩ සිටින්නේ. ඒ නිසා මේ මොහොතේ පටන් හෙට හවස 7 වනතුරු සුවසේ වන්දනා කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන පින, පිළින්දි වච්ච රාතන් වහන්සේ වන්දනා කරන පින සම්දි උදුට්ටත් අනුමෝදන් කරන්ට, ඒ වගේම සුසීම දිව්‍ය රාජයාට අනුමෝදන් කරන්න. මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා නියෝජනය කරමින් මේ මොහොතේ පටන් මේ මහරහතන් වහන්සේ වැඩ සිටිනවා. අගතනතුරුලාභී මහරහතන් වහන්සේ වැඩ සිටිනවා. උන්වහන්සේ මහරහතන් වහන්සේගේ ආශිර්වාද දෙවියන්ට ලැබේවා, මිනිසුන්ට ලැබේවා. සාදු සාදු.